සුබ දවසක් යාළුවනේ කොහොමද ඔයාලට? මගේ වීඩියෝ නරඹා දැනුම එකතු කරගන්න කැමති ඔයාලා වෙනුවෙන්ම අදත් මම අරගෙන ආවේ වටිනා මාතෘකාවක්. ඒ තමයි ඕලු දිය ඇල්ල ගැන. වැඩි කතාවක් නැතුව අපි යමු වීඩියෝ එකට. ඕලු දිය ඇල්ල යනු ශ්‍රී ලංකාවේ උසින් යුක්ත අලංකාරම දිය ඇලි වලින් එකකි. මේ දිය ඇල්ල ආරම්භ වන්නේ කිතුල්ගල අසන්නේ 12 භාගය නම් වූ කදුකර ප්‍රදේශයෙනි. මීටර් 200ක් උස් වූ ඕලු ඇල්ල පිහිටා ඇත්තේ රත්නපුර දිස්ත්‍රික්කයේය. මේ ගලා බසින්නේ කැලණි ගංගාවටයි. කිතුල්ගල නගරයට නුදුරින් වන මෙම දිය ඇල්ල අබම්බල දක්වා දිවෙන මහා මාර්ගයේ දැක බලාගත හැකිය. ඕලු දිය ඇල්ල වටා ඇති වනාන්තර පරිසරය ඉතා අලංකාරයි. එහි වාතය පිරිසිදුයි සහ දිවි ගෙවන ගම්වැසියන්ට ජලය ලබා දීමේ විශාල වැදගත්කමක් ඇත. වර්ෂා කාලයේදී දිය ඇල්ලෙන් ගලා යන ජල ප්‍රමාණය ඉතා වැඩි. එවිට දිය ඇල්ලේ සොඳුරුත්වය තවත් වැඩි වෙයි. දිය ඇල්ලට ගමන් කිරීමට විවිධ මාර්ග තිබේ. නමුත් එහි ඇති උස සහ පාරවල් නිසා සංසුන්ව හා සූදානම්ව යාම අවශ්‍යය. දිය ඇල්ලේ නම ලැබුණු හැටි පිළිබඳ රසවත් කතා පවතිනවා. එහි දිය බිඳුණු හැටි ඕලු මලක් මෙන් පෙනෙන නිසා ඕලු දිය ඇල්ල යන නම ලැබුණු බව කියවේ. ඔන්න ওই විදිහට තමයි අද මගේ වීඩියෝ නතර වෙන්නේ. මේ වගේ තවත් දැනුම ගොඩාක් ඔයාලත් එක්ක බෙදා ගන්න එන්නම්. තාම ඔයා මාව subscribe කළා නැද්ද? මාව subscribe කරලා තියාගන්න. අමතක කරන්න එපා.